ඉතින් සෞර්දිනී තවත් දේශපාලනිකව ඉතාම රසවත් සතියක්. ඉතින් මගේ සහෝ YouTube channel එකට ආයෙත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මේ තුන්වෙනි එපිසෝඩ් එක. ඉතින් තුන්වෙනි එපිසෝඩ් එකෙන් පස්සේ මම තීරණය කරා ඇත්තටම මේ කාලීනව මේ දේශපාලන සාකච්ඡාව පුළුවන් තරම් වැඩි එපිසෝඩ්ස් ගානක් එක්ක සතියකට වැඩි එපිසෝඩ්ස් ගානක් එක්ක කරන්න. ඉතින් මේ සතිය ඉතාම රසවත් වෙන්නේ මොකක්වත් හින්දා නෙමෙයි මේ ලෝකයේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය අපි රටේ විතරක් නෙමේ ඉතාම සමහරවිට මේ ඉතාම රසවත් දුර්ලභ සිද්ධියක් කියන්න පුළුවන් වාර්තා වුණා. ඒ වගේම නොවිය යුතු සිද්ධියක් වාර්තා වුණා. ඒ තමයි මේ පෙරකදూరు පොලිස් ගැටුම. ඇයි එහෙම කියන්නේ කියන එක ගැන කතා කරන්න අපි නිකන් පොඩක් කතා කරමු ලෝක ඉතිහාසය ගැන. අවුරුදු 10 15 20000ක විතර සමාජ ඉතිහාසයක මිනිස්සු අර ගෝත්‍රිකයෝ විදියට ඉන්නකොට මුලින්ම හිටියා ඊටාමත් මේ ශක්තියෙන් විතරක් වැඩි. يعني දාම්රිකත්වයෙන් වැඩි කීප දෙනෙක් හරි පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඊපස්සේ කීප දෙනෙක් එකතු වෙලා ඊටා වැඩි පිරිසක් යම්කිසි ක්‍රමයකට බලහත්කාරයෙන් බය කරලා සමාන තිරිසන් ගති අනිත් මනුෂ්‍යයින්ට නැති අනිත් මිනිසුන්ට බැරි තිරිසන් වැඩවලින් පාලනය කරගෙන හිටියා. මේගොල්ලන්ගේ මස් ටික කෘෂිකාර්මික පස්සේ කාලේ කෘෂිකාර්මික නිපැයුම් ටික කොල්ල කන පිරිසක් හිටියා. ඒ පිරිස ඊට පස්සේ දැන් එහෙම මේගොල්ලෝ අත්පත් කරගෙන ඉන්න මිනිස්සු ප්‍රමාණයත් වැඩි වෙනවා. මිනිස් ජනගහනයත් වැඩි වෙනවා. හැබැයි මෙතනදී ප්‍රශ්නකුත් වෙනවා. මොකද අර මිනිස්සුත් නිකන් ඉන්නේ නැහැ. මිනිස්සුත් යම්කිසි ඉන්නේ අරගලයක් කරනකොට ඒවත් එක්ක මේ පාලනය කරාට අවුරුදු 15 20 මැරෙන්නත් බෑනේ. ඒකත් එක්ක කොහොම ගිහිල්ලා තව අවුරුදු 200ක් සමහරට අවුරුදු 10 ගණක් වෙන්නත් පුළුවන්. ඒක ගැන මම දන්නේ නැහැ. අර මිනිස්සුන්ට අරකමතක වෙලා දැන් මේක කල්පනා කරනවා මේ પરම්පරාව තමයි අපි පාලනය කරේ. මේගොල්ලෝ මොකද ඒගොල්ලෝ ස්කිල් එකක් මිනිස්සු පරිපාලනයට අදාළ ස්කිල් එකක් ඒගොල්ලෝ ඩෙවලොප් කරනවා. මේවා ලියලා නැහැ. ඒකට ඒගොල්ලෝ නිකම්ම රජවරු වෙනවා. හැබැයි අර මම කියන්න හැදුවා වගේ දැන් සිස්ටම් එකට එකතු කරගන්න ඕන යම්කිසි රූල්ස් ටිකක්. එහෙම නැත්නම් මේක ස්ටේබල් නෑ. රයිට් මේක පවත්වාගෙන යන්න බෑ. කවුරුත් කැමති නැහැ ඉක්මනට මැරෙන්න. ඒක නිසා හැමෝටම එන්න මේ විදිහට අවුරුදු 10 ගානක් තිස්සේ මනුෂ්‍ය ප්‍රජාව ඉස්සරහට ආවා. ඉස්සරහට ආවට පස්සේ අපිට ආවේ කල්පනා කර රයිට් මේකත් නෙමේ හරි ක්‍රමේ රජවරු කියන එක අසාධාරණයි. මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන එකයි එකතු වෙලා එක වෙලාවක තෝරගන්නවා අපිව පාලනය කරන්න තියෙන ස්කිල්ස් තියෙන හොඳම පිරිස ඒ වෙලාවේ අපි පාලනය කරගන්නවා. ඒගොල්ලන්ට මේ සමාජය ඊටාම වැදගත්. ඒ කියන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් පාලනය කරගන්න පුළුවන් විදියට අර රූල්ස් එක සපෝට් එකට පොලිසිය කියලා එකකුයි මේ නීතිඥයෝ කියන එක නම් ඉතින් ඒක අත්‍යවශ්‍යකුත් නෙමෙයි. නමුත් ඒක නීතිඥයෝ කියන පිරිස ආවේ ඉතින් ලෝකෙ මේව සංකීර්ණ වෙනකොට ආර්ථිකයන් සංකීර්ණ වෙනකොට ඉතින් අර ඉස්සරම මේ වැඩිහිටියන් නැත්නම් පූජකයින් තම සරල ක්‍රම වලට හරි සබ්ජෙක්ටිවිටි කියන එකත් තියෙන්නේ නැති ඒකෙන් අර පොත්වල ලියලා මේවා සංකීර්ණ වෙලා මේක ස්ටඩි කරන එක ස්පෙෂලායිස්ඩ් ඒරියක් වුණාට පස්සේ දැන් මේක මේ වෙනම පිරිසකට බාර දෙන්න ඕන මේගොල්ලෝ තමයි මේක ස්පෙෂලායිස් කරලා මේ වැඩේ කරන්න උදව් වෙන්න ඕන කියලා පිරිස් දෙකක් පොලිසිය සහ ලෝයර්ස්ලා කියලා පාලනය. එතකොට ඒ කියන්නේ සමාජය හොඳින් ගෙනියන්න අවශ්‍ය කරන මූලික පිළර් දෙක අය වුණත් ඒගොල්ලන්ට තියෙන්න ඕන ඇත්තටම සාමාන්‍ය සමාජයේ මිනිසුන්ට වඩා ලොකු හික්මීමක්. ඒක ඩිෆෝල්ට් වෙන්න ඕන. તો අපි දැක්ක දේ තමයි ඒ හික්මීම කියන එක ඒගොල්ලෝ ගාව නැතුව ගියා. ඒක එකපාර වෙච්ච දෙයක් නෙමෙයි. දැන් මේ ලෝයර්ස්ලට උනත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ට් කරන මේ සිස්ටම් එක හදනකොට එක්ස්පෙක්ට් කරන දේවල් ටිකක් ඊටාම පැහැදිලිව තියෙනවා. ඒක තමයි මෙතන මේ දැන් කියනවා ලෝයර්ස්ලා බොරු කියනවා කියලා කියනවනේ. දැන් අපිට කියන මේ ලෝයර්ස්ලාට ඇරියස් එකක් තියෙනවා කියලානේ. ඒ ඇරියස් එක හැදෙන්නේ මෙහෙමයි. ඒ ඇරියස් එක හැදෙන්නේ මේ සමාජයට අවශ්‍ය කරන රෝල් එක නැතුව වෙන පඩත්තර රෝල් එකක් ප්ලේ කරන්න ගියාම තමයි ඒ ඇරියස් එක හැදිලා තියෙන්නේ. ඒ ලෝයස්ලට බොරු කියන්න බෑ. දැන් ලෝයස්ලා කතා කරන්නේ දැන් අපරාධ නඩුවක නම් අපි මම නීතිඥයෙක් නෙමෙයි ලෝ එක්ස්පර්ට් කෙනෙකුත් නෙමෙයි. නමුත් අපි සාමාන්‍ය පුරවැසි විදියට අපිට පේන දේ තමයි මේ සිස්ටම් එකේ අපරාධ නඩුවක
රජයෙන් අපි අපරාධ නඩුකමකෝ රජයෙන් එන රජයේ නීතිඥයෙක් එතකොට ඩිෆෙන්ඩන්ට් කෙනෙක් ඉන්නවා. ඒකට සාධාරණව අපි අර සාක්ෂි මත පදනම්ව අපේ ක්‍රමයට හැටියට නම් මේ නඩුව යනවා. ඒතර සාක්ෂි මත පදනම්ව. එතකොට මේ අපි ඩිෆෙන්ඩ් කරන මිනිහ නැත්නම් විත්තිකාරයව අපි ආරක්ෂා කරගන්න ඕන මේ නීතිඥයෝ ආරක්ෂා කරනවා බොරු කියලා නෙමෙයි. ඒක තමයි නීති තර්කවලින් කියලා තමයි තියෙන්නේ. නමුත් දැන් අපි දැක්ක නේද මේ මෑතකදීම අර රනිල් වික්‍රමසිංහගේ මිනිහා මේ වෙන රට පාලනය කරපු මිනිහෙක් නේ. ඒක මම කියන්නේ මේ සිස්ටම් එක මේ රූල් බේස් සිස්ටම් එකක් හදලා තිනවා. ඒකේ වැදගත්ම තැන් වලින් මුන් කාලම දැම්මා. හරි. කියන්නේ අවශ්‍ය පිරිස ඒ කොටස් අධිකරණය රයිට්. ඒකට අධිකරණය දැන් ලංකාවේ ක්‍රමයට අධිකරණය ඇත්තටම වැඩ කරන්නේ ඒ තියෙන තරගයට ගේන තරකත් අනුව නේද ලියවිලා තියෙන නීතිය අනුව ඒ විදිහට තමයි ඒක කරන්නේ. ඒකට ඒ යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක ඉන්නේ අධිකරණය නිසා නෙමෙයි. ඒතර අධිකරණය අපි පොඩක් පැත්තකින් තියන්න පුළුවන්. දේශපාලනය, පොලිසිය හා මේ නීතිඥයෝ කියන ප්‍රජාව එකතු වෙලා මේක කාලම දැම්මා. මොකද්ද මම කියන්න ගියේ? දැන් රනිල් වික්‍රමසිංහගේ මිනිහට මේ වනිනායක කියන මිනිහම ගිහිල්ලා එතන ගිහලා රනිල් වික්‍රමසිංහට කතා කරානේ. ඉතින් රනිල් වික්‍රමසිංහට පට්ට ලෙඩ ගොඩක් තියෙනවායි කියලා මේ අරන් ඇවිල්ලා මේ දවස් දෙකෙන් තුනේ මේ මිනිහ නැගිටලා ගියා නම් එතකොට අපි පාලකයෝය පොලිසියය එතකොට මේ නීතිඥයෝ කියලා පත් කරගත්තු මේ සිස්ටම් එකේ පත් කරගත්තු පිරිසම ඒක දූෂණය කරලා තියෙන්නේ. අන්න ඒකෙම දිගුවක් තමයි මේ උනේ. ඒක අපිට පට්ට ආතල් කියන්නේ ඒකයි. පට්ට ආතල් කියන්නේ ඒක පිපුරුවේ ඒ පිපුරි බංගිත ඉතාලි මොකද ඒකේ ඇතුලේ අර සම්මුතියක් තියෙනවානේ. දැන් මේගොල්ලෝ තමයි මේක උදව් කරේ. ඒ වැඩේ සම්මුතියෙන් කරනවා කියලා concept එක මේ කියන්නේ ඒක ඩිෆෝල්ට් තියලා ඒක එහෙම වෙනවා කියලා එතන ඉඳන් තමයි ඊටු නීති ටික හදලා තියෙන්නේ. ඉතින් ඒකනේ දැන් පොලිසියයි නීතිඥයයි ගහගත්තාම දැන් මේගොල්ලෝ තමයි මේ ක්‍රමය මේ නඩුවක් අරන් යන සපෝටිව් ඒ කියන්නේ කම්ප්ලිමෙන්ටරි රෝල්ස් ප්ලේ කරන දෙගොල්ලෝනේ. එතකොට දැන් අපි අහන ප්‍රශ්නේ දැන් අපරාධයක්. දැන් අධික දැන් මෙතන මේක මේ මට පේන හැටියට අපිට පේන හැටියට මේක ෂේප් කරලා නැත්තම් මේක මෙතනින් මේවා කරගන්න අධිකරණ ඇමතිවරයාත් වැඩි කරලා තියෙනවා මේ වීකෙන්ඩ් එක හරහා කියලා අපිට පේනවා. ඉතින් මෙතන නඩු 3ක් විතර තියෙනවා. මෙතන අපිට පේන විදිහට නඩු 3ක් විතර තියෙනවා. එකක් අරයා මිනි මුලින් දාපු කෑල්ල. මේ පොලිස් නිලධාරියා ගැහුවා කියලා. ඊට පස්සේ පොලිස් නිලධාරියට පරිභව කරනවානේ මෙතන. මේ කෑල්ල දැන් කවුද කරන්නේ? පොලිස් නිලධාරියට කුණුහරුපෙන් බයින් එකක් වීඩියෝ වෙලා මුළු රට්ටම පේනවා. ඒතකොට එතන අපහාස නඩුවකුත් තියෙනවා. ඒ අපහාස නඩුව මම හිතන විදිහට මේක දාන්නේ නැහැ. ඒක තමයි වැදගත්ම කෑල්ල. මොකද ඒ අපහාස නඩුව ඇතුලෙන් තමයි ඔය මේ වන්නිනායක කියන මිනිහට ලොකුම දඬුවම දෙන්න පුළුවන්. ඊට පස්සේ දෙනවා ඊටත් දරුණු එකක් නීතිපති ඇවිල්ලා කරන්න පුළුවන් දෙයක්. මම වැරදි නම් කියන කවුරුත් කමන්නේ මට වුණා විතරයි. මේ අධිකරණයට අපහාස කරයි කියන එක මොකද අධිකරණ භූමිය ඇතුලේ කුණුහරුප කිව්ව නිසා. right. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම දෙයකටම සාක්ෂි කියනකොට පොලිසිය. ඒතකොට පොලිසියට විරුද්ධව පොලිස් නිලධාරියට විරුද්ධව සාක්ෂි අරන් එන්න කියලා නීතිඥ ප්‍රජාව ඉල්ලන්න ඕන පොලිසියෙන්. එතකොට හරිනම් එතකොට නීතිඥෙක් ඉන්න ඕන පොලිසිය පුද්ගලයාට. right. ඒ මොකද දැන් මේ කන්ෆ්ලික්ට් එක ඇවිල්ලා තියෙන්නේ අර මූලිකව හදාගත්තු දෙයක් තිබුණානේ. මෙන්න මේ පිරිස ඇවිල්ලා හොඳ මිනිස්සු කියලා. මේ මිනිස්සු රෙස්පෙක්ටබල් මිනිස්සු ඉන්න ඕන. ඔය ප්‍රශ්නෙම තියෙනවා මේ සමාගම් නීතිය කියන එකෙත්. මේ සමාගම් කියන ඒවා කම්පැනිස් කියනවා බිස්නසස් කියන ඒවා ඉස්සර 1900 වගේ කාලෙ වෙනකොට තිබුණා මේ අපේ තියෙන ඉංග්‍රීසි ලෝ එකනේ. ඉතින් හරි මිනිහෙක් කිව්වොත් එහෙම මේ ට්‍රාන්සැක්ෂන් එකක් නැත්නම් කොන්ට්‍රැක්ට් එකක් ගත්තොත් එහෙම ඒ කිව්ව දේ ඒ විදිහට කරනවා. ඉතින් ඒ නීති උනේ හරි රෙස්පෙක්ටබල් නේද? ඊට පස්සේ මේක හොරු මේකට ඇතුල් වෙච්ච නිසා තමයි නීති ටික ආවේ. ඉතින් ඒක පැත්තකින් තිබ්බොත් දැන් අර මූලිකව හදාගත්තු තැන ඒක කඩාගත්තොත් එතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. ඉතින් ඒක අපිට පට්ටාතල් කියලා කියන්නේ මේක. දැන් අද මේ උසාවියේ කතා කරපු දේවලුත් අර මම හිතන්නේ දකුණේ මාතර ගාල්ලේ ඉඳලාපු ලේඩි විතරයි. එයා විතරයි හරි කෑල්ලක් කියලා මේක කියලා තියෙන්නේ. මොකද මේ
උසාවිය ඇතුලේ උසාවි භූමිය ඇතුලේ මේ කුණුහරුප කිව්වෙක් ගැන කතා කරලා තියෙන එයා විතරයි. මොකද ඒක තමයි බරපතල කෑල්ල. මොකද ඒක අධිකරණයට අපහාස කිරීමනේ. මොකද ඒක අධිකරණය ඇතුලේ ප්‍රසන්ට් කරේ නැත්තම් එතකොට ඒක අධිකරණයෙන් එතකොට දඬුවමක් හම්බෙන්න තියෙන්නේ බෑ. ඉතින් කොහොම හරි මේක පටලලා තියෙන නම පැටලීම ඇතුලේ මට පේනවා නඩු තුනක් වෙන වෙනම යන්න ඕන. ඒ නඩු තුනෙන් ඉතින් දැන් ඒකයි මේක මේ අර මේ මොකද සම්මත මණ්ඩලයකට දාන්න ඕනයි කියලා කතා කරන්නේත් මේක මෙතනින් මොකද මේක පවත්වා ගන්න බෑ. ඒක පවත්වා ගන්න ගියොත් කන්ෆ්ලික්ට්ස් ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් අපි මිනිස්සු ආයි පත් කරගන්න ඕන තව පිරිසක්. මීට උඩින්. දැන් ඒ අවශ්‍යතාවයත් මේ ක්‍රමය අතර ඒ අවශ්‍යතාවයත් දැන් මතුවේගෙන එනවා. මොකද දැන් නීතිඥ ප්‍රජාව කියලා වෙන්නම කොට්ටාසයක්. රයිට් වෙන්නම කොට්ටාසයක්. රයිට් පොලිසිය කියලා වෙන්නම කොට්ටාසයක් ඉන්නවා. වුණාම එහෙනම් ඊට උඩින් ජූරි සභාවක් දාන්න වෙනවා. ඒගොල්ලන්ගේ නඩු කරන්න. දැන් මේක ඉවරයක් වෙන්නේ නැහනේ. ඉතින් කෙසේ වෙතත් අර තියෙන මූලික දේ දැන් අපිට පේන දෙයක් තමයි දැන් කවුද පොලිස් ඇමති වචනයක් කතා කරන්නේ ඒකෙන් පේනවා දැන් පොලිස් ප්‍රතිතුමා අනිවාර්යයෙන්ම එයා කිව්වා එයා ඒකට කෝල් එකක් ආවෙත් නැහැ ඒකින්ද ඒකට එයා ඒක හරි එයා කිව්වා ඒක දිවුරුප්පෙස්සමක් වගේ දිවුමක් දුන්න ජනතාවට නෑ මම කරේ මේ සුනිල් කවුද වටගල වචනයක් කතා කරන්නේ නැහැ අපිට ඇසියුම් කරන්න පුළුවන් අර මිනිහා මොකද මිත්‍රයා කෝල් කරා. ඉතින් එතනදී තුනේ අර ඉක්මන් වුණා මොකද මේ දැන් එමුනේ කෝල් කරා මෙතන ලෝයර්ස්ලා ගොඩක් මේ ඇවිල්ලා ඉන්නවා මෙන්න ගැහුවා. කිව්ව ගමන් අර දේශපාලන මැචියුරිටි එක නැතිකම මෝඩකම ඔක්කොම වෙලා කවුරු හරි කෙනෙක් මේකපත් වුණා කිසිම ඒ කියන්නේ මේක අර හදලා දීපු තියෙන සිස්ටම් එකේ ගියා නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හදලා තියෙන සිස්ටම් එකක් හැමෝටම සාධාරණයක් නීතිය සහ යුක්තිය. ඒතර යුක්තිය කියන එක ඉෂ්ට කරගන්න පුළුවන් නීතියෙන් කරන්න ඕන යුක්තිය ඉෂ්ට කරන එකනේ. පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඒක කඩලා අර මිනිස්සුන්ට පැමිණිලා විභාග කරලා අත්අඩංගුවට ගැනීමක් වෙන්නේ නැතුව බොහෝම ඉක්මන් වුණා. ඒ අතර මේ වන්නිනායකගේ වචන මාලාවෙන් අපිට පෙන්눔 කරා මොන්න තරම් ජරා ජීර්ණ වෙලාද කියලා මේ රටේ විශේෂයෙන්ම නීති ප්‍රජාව කියන්නේ ලෝයර්ස්ලා. ඉතින් ඒක කියන්නේ ඒක බොහොම දන්න දෙයක්. ඒතකොට මේ අලුතින් ආව නෙමෙයි. සමහරු කියන මේක මේ වෙන්න නොතිබ්බ දෙයක්. ඒක හැමතිස්සෙම වෙන දෙයක්. හැමතිස්සෙම මේ මානසිකව වුණත් මේ තියෙන සිස්ටම් එක වයලේට් කරන එක විශේෂයෙන්ම මම වෙනම Facebook එකේ කිව්වද දැන් අපි අම්බානකට බයිනවා දොස්තරලට කියන එක සමා වෙන්න මේ GMO එකට බනිනවා එතකොට නමුත් අපි හිතමුකෝ දැන් අපිව දන්නවා කියලා දන්නවා නේ නමුත් මම පාරක ඇක්සිඩන්ට් එකක් වෙනවා ස්පිරිතාලෙට ගිහලා දාපුවම මේ මිනිස්සු බේත් කරනවා අර මූලික සංකල්පයක් විදියට තියෙන ඕනම මිනිහෙකුට තමන්ව ඩිෆෙන්ඩ් කරන්න අයිතියක් තියෙනවා කියන තැන ඉඳගෙන නීතිඥයෙක්ව තමන්ට ලබා ගැනීමේ හැකියාව මුන් නැති කරා කියලා කියන්නේම මේ සිස්ටම් එක දැන් මේ දුවනවා නෙමෙයි මේ හරියට දුවන්නේ නැහැ. ඉතින් හරිනම් අර පොලිස් නිලධාරියට මේ මොහොතේම රයිට් මම මෙයා වෙනින් පිනිසිත කියලා මොකද ඇත්තටම මේ පොඩි කාලය තුලදී කරන්න බෑ. ඒතර එහෙම වුණා නම් ඒක වෙන්නේ නැහැ. රයිට් මොකද ඒකට ගියා නම් රයිට් මේ මොකද ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න තු කොහොමද උසාවියට කෙනෙක් ඉදිරිපත් කරන්නේ රයිට් එතකොට අර එක පැත්තක ටිකක් පටස් ගාලා එකතු කරගෙන ගිහිල්ලා තමයි කරේ අර සමහර අය බැන්නා අර පොලිස් නිලධාරියෙක් මේ අර මේ නීතිඥයාගේ අර පිස්සුවෙන් නටපු ඒ වනිනායක කියන අමුතක් බూరు නීතිඥයාගේ මේ නේද මේ ෂර්ට් එකකින් අල්ලගෙන ඉන්නවා ඇත්තටම ඒක තමයි හරිද කියන්නේ එතන තියෙන දැන් මේ අපි ඇවිල්ලා සප්ලිමෙන්ටරි අපි ඇවිල්ලා නේද අපි දෙගොල්ලෝ මේ එකම වැඩේට සපෝට් කරන අය මොකද මේ කියන අර්ථයෙන් වෙන්නත් පුළුවන් ඒ මනුස්සයා නෙමෙයි ඇත්තටම එතන යම් කිසි මේ සෙටල් කරන්න හදනවා වෙන්නත් පුළුවන් මම දැක්කා මේ පොලිසිය පාවලා දුන්නා හරි මේ කියලා ඉතින් අර අනිත් එක තමයි දැන් මේ හොඳට සමාජ විද්‍යාවක බලනකොට දැන් අර පොලිස් නිලධාරියෝ මල් මාලයක් දාලා පිළිගත්තු එක දැන් අපි දැන් ඒකට එතන කතා කරේ අපිත් කෑ ගැහුවේ Facebook එකේ කෑ ගැහුවේ අර process එක follow කරපු නැති එකට මිසක් පොලිස් නිලධාරියා හරියද නැද්ද කියන එක ගැන අපි දන්නේ නැහැ
අපිට හම්බෙච්ච සාක්ෂිය ඇවිල්ලා අර වීඩියෝ එක විතරයි. ඒ වීඩියෝ එකේ තියෙනවා මිනිහා අමුතු ඉත්තකුණු හරපෙන් ගෑ ගහනවා. ඒ ඇවිල්ලා ලෝයර්. ඉතින් ඒකයි මං කිව්වේ මේක ඉතින් රසවත් කෑල්ලක්. අනිත් එක තමයි මේ වනිනායක කිව්ව දේ තමයි මේ මම බාර් ඇසෝසියේෂන් එකෙන් මම මේ අහලා තමයි ඊගාවට මේ මොනවද කරන්න කියලා තීරණය කරන්න කියලා මිනිහා හැංගුණා. මිනිහා හැංගුණා. ඉතින් ඒකත් බලන්න දැන් අද මිනිහා හැංගිලා ඉන්නකොට පොලිසිය කිව්වා මිනිහා හැංගිලා කියලා. එතන හිටපු නීතිඥයෝ තර්ක කරනවා හැම්මේ නෑ එයා එනවා. එයා එහෙම කරන්නේ නෑ කියලා. ඒ බොරු. අන්න ඒකයි මම කියන්නේ. දැන් මෙතන මේ දේවල් කරන්නේ සද්භාවයෙන්, රයිට්? සද්භාවයෙන් මේ නීතිය පසඳලීම තර්කානුකූලව කරගන්න නම් පවතින රාමුව ඇතුලේ තමන්ගේ වැරදිකාරයාගේ දඩුවම අඩු කරගන්න නම්, රයිට්? එයාට උපරිම සාධාරණයක් කරන්න නම් අන්න ඒක තමයි වෙන්න ඕන තියෙන්නේ. මෙතන වෙන්නේ ඒක නෙමෙයි. ඉතින් නනිනායක හැංගුණාට පස්සේ මම තර්කයක් ඉදිරිපත් කරනවා. දැන් බාර් ඇසෝසියේෂන් එක නම් කියන එක නම් මිනිහා කරනවායි කියලා කිව්වේ. එහෙම කිව්වට පස්සේ මිනිහා කරේ හැංගුණ එක නම් බොහෝ දුරට වෙන්න පුළුවන් දේ තමයි බාර් ඇසෝසියේෂන් එක තුළ පොඩ්ඩක් හැංගිලා ඉඳපන් කියලා. right? ඒක එහෙමනම් මේ පහුගිය කාලේ අපරාධකාරයෝ පොලිසියට හොයාගන්න බරුව හංගලා තිබුණේ ලෝයස්ලාද කියන ප්‍රශ්නෙත් ඒවා. මොකද ලෝයස්ලාගේ ගෙවල් ඒ විදිහට පොලිසිය ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. අපි ස්ටිකරයක් ගැන වාහන ස්ටිකරයක් ගැන කතා කරන්නේ. ඉතින් මේ තරම් ජරාජීර්ණ විද්දු වෙච්ච නීතිඥ සමාජයක ඔබ හිතනවාද මේ වාහන වලින් ගිහිල්ලා මේ ඩ්‍රග් ඩීල් කරන ඒවට වෙන මොනාරි ස්මග්ලින් කරන ඒවට වෙන මොකක් හරි අනීතික වැඩවලට මේගොල්ලෝ උදව් කරේ නැහැ කියලා. ඉතින් මේකයි නැත්නම් නීතිඥෙක් වගේ වෙස්වලාගෙන යන්න පුළුවන් වෙන මිනිහෙකුට. ඒක හොඳටම දැනදෙනත් නීතිය අවභාවිතා කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන් කියන දැනදැනත් නීතිඥයෝ ඉල්ලනකොට මේ ස්ටිකරයක් ගහන් යන්න ඕන අපිව පේන්න කියලා. ඉතින් ඒක ඇලක් අපි කතා කරමු. දැන් වාහනයක ස්ටිකර් එකක් ගහන් ගියා කියලා නීතිඥයෙක් කියලා ඒක ඇතුලේ ඉන්නේ නීතිඥයාමයි කියලා කොහොමද දන්නේ? දැන් ක්‍රමවත් රටක තියෙන්න පුළුවන් බැඩ් තියෙන්න ඕන බැඩ් එකක්. ඩෙන්ටිටි ඉන්ෆෝමේෂන් ටික දෙන බැඩ් එකක් තියෙන්න ඕන සාක්කුවේ දාගෙන යන්න. නැවැත්තුවා පෙන්නවා සමහරලාවට කාලයක් යනකොට එකම පාරේ නයි යන්නේ. ඒ ආයතනයක් ඇතුලේ හොයලා මේ බල්ලා යවන එක ආයතනයේ වැඩක්. ඒක ඒ පොලිස් ඒ ඉන්න සිකියුරිටි ඔෆිසර්ස්ලා කරයි. ඒක ඒගොල්ලෝ පොකට ක්‍රම පාටයක්. නමුත් රට ඇතුලේ ගමනාගමන වෙනකොට තියෙන රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ඒක දෙකක්. එතකොට ඕන බැඩ් එකක් දැන් මම දැක්ක මේ ඒ ආයතන වලට අඳුර ගන්න ලේසි වෙන්න ආයතන අඳුර ගන්න ලේසි වෙන්න RFID මේ ID එකක් ගහ ගන්න අපි තාක්ෂණය දන්නේ නැහැ කියලා නේ මේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. RFID මේකක් මේ මොනවාද RFID කියන එක කියන්නේ අර බාකෝඩ් වලට වඩා ඉස්සරහට ගිය මේ රේඩියෝ තරංග වලින් අඳුර ගන්න රීඩ් කරගන්න පුළුවන් ටෙක්නොලොජි එකක් තියෙනවා RFID කියලා. ඉතින් RFID ස්ටිකර් එකක් අලවන් ගියා නම් ඒකෙන් මෙයාගේ ඔක්කොම ඩීටේල්ස් ටික ගන්න මේ තියෙන වාහනේ ඩීටේල්ස් විතරයි. ඒක ඇතුළේ ඉන්න මොකක්ද කියලා හොයන්න බෑනේ. ඒක හොයාගන්න අනිවාර්යෙන් ඩෙන්ටිටි එක බලන්න ඕනේ. ඒක තමයි අවම දේ. ඒක කරන්න දෙන්නේ නැතුව මොනවද මේ කතා? අපිට ඇරියස් එකක් තියෙනවා කියලා. අපිට ඇරියස් එකක් තියෙනවා තමයි. ඇරියස් එක තමයි මිනිහෙක්ගෙන් සල්ලි ගන්නකොට සේවාවක් දීලා අඩු ගානේ රිසිට් එකක් දෙන්නේ නැහනේ. රිසිට් එකක් දෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ සිස්ටම් එක හදන්න මූලිකත්වය ගන්න කියලා පත් කරගත්තු මේ මූලික පිරිසම ඒක වයලේට් කරලා ඒගොල්ලෝ මේ සිස්ටම් එකෙන් එළියට පැනලා. ඒක තමයි දැන් මේ අපි මේ ආණ්ඩුව කලුතෙන් හදාගෙන මේ හරි පාරට ගන්න හදන්නේ. ඒක ඇතුලේ වටගල්ලා වගේ අය ඉන්නවනම් අපි ඇවිල්ලා NPP එකේ විපක්ෂ වෙනවා. ඒක දෙකක් නෑ. NPP එකේ විපක්ෂ තමයි අපි එතකොට. ඒක අපි ස්ට්‍රෝංලි කියනවා. මේකට බය වෙන්නෙත් නෑ. මම හිතන්නේ අර දැන් ටිල්වින් සහෝදරයත් කියලා තිබුණේ මිනිහෙක් ඒක හරියට හරනේ. මිනිහෙක් විවේචන කරන්න ඕන හොඳ තරගානුකූල දර්ශනයත් එක්ක විවේචන කරන්න ඕන. අපි මේ විවේචනට ගේන්න. අනිත් එක අපිත් පෞද්ගලික අංශ වැඩ කරාට අපි 20-30,000ක් මේකට ආශ්‍රය කරලා තියෙනවා.
මිනිහෙක්ගේ නේද කරන දේවල්, කතා කරන දේවල්, හම්බුනාම අයි කන්ටැක්ට් තියෙන දේවල්නුත් අපිට අඳුර ගන්න පුළුවන් මිනිහා ජෙනුයින් මිනිහෙක්ද නැත්නම් මේ මිනිහා නේද වංගු ගහන මිනිහෙක්ද කියලා. ඉතින් අපි ඒ කතා අනිකුත් තව පැතිවලට යනවා. අපි ඒවට වෙන වෙනම මාතෘකා ගමු. ඉතින් ඒකයි මම කිව්වේ ගිතාර රසවත් කියලා කියන්නේ. මොකද අපිව නේද අපිව පරිපාලනය කරගන්න මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් රටක් අපි ලස්සනට දූපතක් මේක හරියට කරගෙන යන්න කියලා හොඳයි කියලා නේද පත් කරගෙන ඒගොල්ලන්ට තියෙන්න ඕන මූලික විනය නැති කරගත්තට පස්සේ ඒතකොට මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් කඩාකප්පල් වෙනවා. ඉතින් ඒකයි මේක මෙතනින් නවතින්න ඕනයි කියලාත් මම හිතනවා. මොකද එහෙම ගියොත් එහෙම සිස්ටම් එක අවුල දැන් උදාහරණයක් විදිහට දැන් මේක අධිකරණ ඇමති සමහරලාවට සද්ද නැතු විදියට මේකට ඉන්වෝල්ව් වෙන්න ඇති. මොකද දැන් අනිත් පැත්තෙන් අපි හිතමුකෝ දැන් මේ ටිප් අමාරුවට මේ උතරත් ඉන්නේ හරි උජ්ජත් ලෝයර්ස්ලානේ. දැන් අර පට්ට හොරෙක් වෙනුවෙන් රු 500ක් ගියයි කියලා කිව්වනේ. පට්ට අපි කියන්නේ පට්ට හොරෙක්. ඉතින් මේ පට්ට හොරා කියලා හොඳටම තේරෙන අනිත් ඒවා තමයි අධිකරණයට බොරු කරපු එක. ඒකත් හොරකමක්නේ. තමන්ට ලෙඩ තියෙනවා ලෙඩ මොකද්ද කියන්නේ එක මේ හાર્ට් එකෙන් 4න් 3ක් මොනවද කියන්නේ දමනි 4න් 3ක් නෑ කියලා කිව්වනේ මිනිහා බ්ලොක් කිව්ව මිනිහා දවස් දෙකකින් ගිහිල්ලා සමුළුත් කරේ රයිට් ඉතින් ඒ විදිහේ ජරා ජීර්ණේ වෙලා ගිය රටකට අපි මේ සිස්ටම් එක හදාගන්න තමයි යම් කිසි පිරිසක් යවලා තියෙන්නේ. ඒතකොට ඒ පිරිස ඇතුළෙත් ඒගොල්ලෝ ආවේ ජරා ජීර්ණ ආපු සිස්ටම් එක ඇතුළේනේ. මේ කාලා බීලා හැදිලා ආවේ. එතකොට ඒක පාවා දෙන්න වෙන්න පුළුවන්. සමහරවිට දැන් අපි ප්‍රතිවිප්ලවකාරයෝ කියන්නේ හොඳම වචනේ ප්‍රතිවිප්ලවකාරයෝ විදියට අර්ථ දක්වන්න පුළුවන්. ඒක අපිට වැඩක් නෑ. අපි අපේ අයිඩියොලොජි එකට යන වාහනේ මොකද්ද? අපි ඒ වාහනේ එක්ක හදනවා එක්ක නගිනවා. රයිට්. ඉතින් ඔකයි කියන්න ඕන කරලා තිබුණේ. මේක හිතන්න මේ සිද්ධිය ඇත්තටම සමාජ විද්‍යාත්මකව ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපිට සමාජ විද්‍යාව හදාරන්න ස්ට්‍රක්චර්ඩ් විදිහට හදාරන්න අපි මේ විද්‍යාංශේ ඉගෙන ගත්ත නිසා බැරි වෙච්ච නිසාම සමහරවිට අපිට මේ හිතන දේවල් වඩාත්ම මේ අපි මොකද ෆ්‍රේම් එකකට කොටු වෙලා නැති නිසා වඩාත්ම මේ නේද අර විචිත්‍ර ඇති කියලාත් මට හිතෙනවා. ඉතින් ඇත්තටම Facebook එකේ සමහරවිට අපි සමහරවිට ජෝක් එකට කියන දේවල් තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් තියෙනවා තමයි. මොකද මිනිහෙක් එක්ක ඩයලොග් එකක් කරනවට වඩා කරන එක තමයි හොඳම. ඒක තේරුම් ගන්න අපි මොනවද මේ කතා කරන්නේ කියලා. හැබැයි මේ වගේ මොනොලොග් එකක් ඊට වඩා දුර්වලයි. නමුත් සමහරවිට මේ අයි කන්ටැක්ට් එක කියන අපේ මේ ගෙස්චර්ස් එහෙම දෙක ඊට වඩා කියන්නේ අර නිකන් දෙයක් ලියනවට වඩා ගොඩක් සාර්ථකයි. නමුත් Facebook එකේ ලියන එක සමහරවිට මේ හිතන්නේ මොන දෙයක් තමයි සමහරට කෙනෙක් හිතලා තියෙන ඒක බලවන්න බෑ. ඉතින් රයිට් හොඳ අපිට හැදෙන්න මේ ආණ්ඩුවට මේක හදන්න ඕන කොතනින්ද කියලා මොනවාද හදන්න ඕන කියලා ට්‍රිගර් වෙන්න. මේ වගේ ට්‍රිගර් වෙන්න අපි මම හිතනවා මේ තුනෙන් දෙකේ බලයකුත් තියෙන වෙලාවේ මේක වෙන එක හොඳයි කියලා. ඉතින් තව කැලිත් තියෙනවා දැන්. අර උසාවියේ කැමරා පද්ධතිය වැඩ කරන්නේ නැහැලු. දැන් මේ ආණ්ඩුව වෙලා අවුරුද්දක් වෙනවා. ඉතින් මම දැක්කා මේ හර්ෂණ අමාත්‍යවරයා ඇත්තටම බජට් වෙන් කරගෙන අලුතෙන් උසාවි දානවා. ඔක්කොම කරනවා. හැබැයි බලන්න මේ අපි සාමාන්‍යයෙන් කියනවා නේද? අර මැනේජ්මන්ට් වල කියනවා කරන්න ඕන මූලික දේවල් ලේසියෙන් කරන්න ඕනේ ඉස්සෙල්ලා කරලා තියන්න කියලා. ඉතින් ඉස්සෙල්ලා කරන්න ඕනේව කෙරලා නැහැ. නමුත් දැන් මේ රාජ්‍ය ආණ්ඩුවත් එක්කත් යම් කිසි නේද සමහර මේ කන්සල්ටන්සි විදියට ෆ්‍රීලාන්ස් විදියට හරි අපිත් යම් තැන්වල සම්බන්ධ වෙලා තියෙන හින්දා අපි දන්නවා එතන ගැටලුවක් තියෙනවා. මොකද ඒ තියෙන රිසෝසස් වල ප්‍රශ්නයක් තියෙනවා. සමහර දේවල් කිව්වට ඒ ඉන්න රිසෝසස් එක කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට මේ ඩිසිෂන්ස් ටික අරන් එන්න පුළුවන්. IT පර්සනල් කෙනෙක් නැතු වෙන්න පුළුවන් ඒක කරන්න. ඉතින් ඒකයි මිනිස්සුන්ට නිකන් අපි බැලුවලමට accountability මේව කරා. නමුත් තේරුම් ගන්න ඕනේ තමයි එතන අපි දන්නේ නැහැ. කැමරා පද්ධතියක් තිබුණා. ඒ පද්ධතිය වැඩ කරේ නැත්තේ ඇයි? right? මේන්ටේන් කරේ නැත්තේ ඇයි? අන්න ඒවත් හොයලා බලන්න ඕන. ඉතින් කැමරා පද්ධතිය නැති තාක්කල් අපිට තියෙන එකම සාක්ෂිය තමයි අර මිනිහා කුණුහරුප කිව්ව එක.
I think අවසානයේම කියන්න ඕන දේ තමයි මේක. මේ මිනිහාගේ කෝට් එක ගලවන්න ඕන. දැන් ගිහිලා තියෙන තරකේ අවුරුදු 35ක් වැඩ කරලා තියෙනවා කියලා. අවුරුදු 35ක් වැඩ කරලා තියෙන මිනිහෙක් මෙහෙම හැසිරෙන්න බෑ. ඒ කියන්නේ අවුරුදු 35 වැඩ කරලා නෙමෙයි මේ දෙන්නේ. ඒක කියන්නේ මේ මිනිස්සු තමයි ඒ සිස්ටම් එක අර දූෂණය කරන්න මුල් වෙච්ච මිනිස්සු. මේ පෙරටුගාමී උඩින් ඉන්න මිනිස්සු ටික තමයි ওই මිනිස්සු. right? නැත්නම් අර බේසික්ස් කියනවා. බේසික්ස් කියන්නේ මේ බේසික් මූලික සිද්ධාන්ත මූලික අපේ කියගේ ප්‍රොෆෙෂන් එකට අදාළ මූලික දේවල් ඒවා අමතක වෙන්න බෑනේ. නේද? පැනික් වෙන්න බෑ. එතකොට ප්‍රශ්නයක් වුණාම කොහොමද ඒකට රියැක්ට් කරන්න ඕන කියලා මේ අපි වගේ නෙමෙයි අවුරුදු 35ක දැනුවත් වෙන කෙනෙකුට හොඳම දැනුවත් වෙන්න ඕන. ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕන කියන එක ආයේ 100%ක් දැනගෙන ඉන්න ඕන. එහෙම තියෙද්දි අර කුණු හරප කියනකොට අර පොලිස් නිලධාරියා සද්ද නැතුව හිටියයි කියන එකම නේද? ජූනියර් නිලධාරියා ඒක තමයි අර මල් මාල මිනිස්සු දාන්නේ. ඒ තමයි ඒ උනේ. මිනිස්සු ඇත්තටම මේ මිනිස්සු බලන්නේ මේ පැත්ත. ඒ වෙලාවේ මිනි වීඩියෝ එක දැක්කේ ඒ දෙක විතරනේ. ඒ දෙක විතරයි. හැබැයි අපේ පැත්තෙන් මේ මල් මාලය කියන එක නියෝජනය කරන්නේ අපි නියෝජනය කරන්නේ අර ප්‍රොසෙස් එක කඩපු එකට ස්ටැබ්ලිෂ් කරලා තිබ්බ ප්‍රොසෙස් එක කඩපු එකට විරුද්ධව නැගී හිට පිටීමේ ජයග්‍රහණය සලකුණක් තමයි. ඒ සලකුණ වෙන කරන්න දෙයක් නැහැ නේ මිනිසුන්ට. මේ මිනිහට මල් මාල දෙමට මිනිහාම උත්කර්ෂයට නැගුවා. එහෙම දැන් ලෝයස්ලා එහෙමත් කියනවා ඕගොල්ලන්ට ඊගාවට උග් ගහනකොටද. ඒක වෙන කතාවක්. අපි පොලිස් නිලධාරියට ප්‍රතිනිලධාරියා ඒවා ගොන් කතා ලෝයස්ලා වෙලා ඔය වගේ ගොන් කතා කියන්න එපා. ඒකයි මම කියන්නේ. හරි. ඒ වගේ ආත්මාර්ථකාමී නිකන් එහෙට මෙහෙට ඒ ලෝ ටෙක්නික් මම දන්නේ අපිට හරියන්නේ නැහැ. අපි ඒවා ස්ට්‍රක්චර්ඩ් විදිහට ඉගෙනගෙන තිබුණාට අපිටත් පුළුවන් ඇත්තටම සමහර ලාවට බෝධුරට ඊට වඩා තරග කරන්න අර්ථානුකූලව තරග කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා තියෙනවා. රයිට්. ඔය මිනිහාගේ කෝට් එක ගැලවුවොත් විතරයි මම පිළිගන්නේ අපි අර මේ සිස්ටම් චේන්ජ් එකට දැන් මේ ලෑස්ති වෙලා ඉස්සරහට යනවා කියලා. වන්නේ නායකගේ කෝට් එක ගලවන්න ඕන. අධිකරණයට අපහාස කරාට දඬුවම් විඳින්න ඕන. අධිකරණය අපහාස කරායි කියන එකේ දඬුවම රංජන් රාමනායකට අවුරුදු 2ක ඉරදඬුවමක් හම්බුණා නම් මිනිහටත් ඉරදඬුවමක් හම්බෙන්න ඕන. මොකද මේ වචනයක් දෙකක් නිකන් මිස් වෙලා රයිට් සෝරි කියලා නෙමෙයිනේ නේ මට මේ කියුණ. එහෙම ඒ වෙලාවේ ගිල්ටි ෆීල් එකක් ඉන්නේ මේ තව මේ කම්ම කුණුහරප තිත්ත කුණුහරප උසාවිය ඇතුළේ කියන එකනේ කරන්නේ. රයිට් සීනියර් ලෝයලු හරිද? එක පක්ෂික සජ්ජවිද UMP මන් දන්නේ නැහැ සීනියර් ලෝයර් රයිට් ඉඳලා මේ ඇමති ගාව මෙහෙම ඉඳගෙන කතා කරන ඒ කෙනාගේ කොහොමද කට. ඒක තමයි මේ රට මංචර කියන්නේ නිකන් කතා කරලා වැඩක් නැහැ. අපි සන්නේ මේ කතා කරන්න ඕන තත්ත්වයක් තියෙන ඇත්තටම. right ඉතින් ඔබ මොකද ගැන හිතන්න පොඩ්ඩක්. අපි වෙනස අපි ගේන්න ඕන මේ ආණ්ඩුව එක ගේන්න නැත්නම් අපි බල කරන්න ඕන. ඒ ගේන්නේ නැත්නම් මේගොල්ලන්ට අපි මාලි විපක්ෂයක් හදා ගන්න ඕන. මොකද අනිත් විපක්ෂේ ඒක අතුගාලා ගෑවිලාම යන්න ඕන. මෙතනින් සම්පූර්ණයෙන්ම ගෙදර යවන්න ඕන. මොකද බලයට එනවා කියලා කියන්නෙම ඔවුන්ට මේ තියෙන චෝදනා දූෂණ චෝදනා වලට ඉක්මනින් දඬුවම් දෙන්න තියෙන හැකියාව ඈතට යන එක. මොකද අර පාර්ලිමේන්තුව ඇතුලේ යම්කිසි බලය වුණ තැනක ඉන්නකොට එයාට අවස්ථාවක් ලැබෙනවා මේකෙන් නේද ගැලවෙන්න. ඒකයි බලයෙන් මේගොල්ලන්ව එළියට දාන්න ඕන. හැමෝම පළාත් සභාවකටවත් දාන්න එවන්න හොඳ නැහැ. මේ දූෂණ චෝදනා තියෙන පැහැදිලිවම පේන රයිට් අර මේ පුත්සයිකලේ ඇවිල්ලා මාස අවුරුදු 4ක් යනකොට කෝටිපති වෙනෙවුම් ආණ්ඩුවට මේ රජයට මම කියන්නේ මේ ආණ්ඩුවට මේ හොයාගන්න බැරුව තියෙනවායි කියලා. බෑන්ඩ්විඩ්ත් නැතිකමක් තියෙන්නේ. අනිත් එක තමයි දූෂණ හොයාගන්න කියලා අර සපෝට් එක ගන්න වෙලා තියෙන්නේ. නේද? අර කම්ප්ලිමෙන්ටරි සපෝට් එක ගන්නලා තියෙන්නේ මෙන්න මේ මුම් එක්ක. ඔය දී දැක්කනේ මෙන්න මේ පිරිස් එක තමයි. right ඉතින් හරි විනාඩි 30ක් ගියා. වෙන ජය වේවා. අපි ආයේ ඉක්මනටම තව වීඩියෝ එකක් හම්බෙමු.
මේක සබස්ක්‍රයිබ් කරන්න. මේ වගේම යාළුවන්ට පුළුවන් ෂෙයා කරන්න. මේ මං හිතනවා 2029 වෙනකොට මේ මතය ඉස්සරහට මේ අපි මේ ගෙනියන්න හදන මතය මාලිමා විපක්ෂය කියන ඇත්තටම මතය වැදගත් කියලා හිතනවා. ඒකින්ද මේක ෂෙයා කරන්න, ඉස්සරහට අරන් යන්න උදව් කරන්න. බොහොම ස්තුතියි.